Hello everybody. අද අපි කතා කරන්නේ තීම් එක කොහොමද වෙනස් කරන්නේ, තීම් එක කස්ටමයිස් කරන්නේ කොහොමද කියන එක. දැන් අපි ස්ථාපනය කරලා තියෙන 2010 කියන තීම් එක. ඉතින් බලමු අපි කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක තීම් එක වෙනස් කරන්නේ කියලා. තීම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි වෙනස් කරන්නේ බලන්න මේ තීම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ කලර් එකකින් නෙවෙයි සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරගත්තුම මම කියන්නේ ඒකට මම වෙනස් කරලා ඉදිරියේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකක් කලර් වෙනස් කරලා අපිට අවශ්‍ය ආකාරයට කියන්නේ බ්ලොග් එක අපි ඉස්සරහට ඇවිල්ලා පෙන්නන්නේ කියන්නේ ඇහැට අපි වෙබ්සයිට් එකට ආපුවාම අපේ ඇහැට දිස්සන ආකාරයට සකස් කිරීමට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් වෙනස් කිරීමෙන් කොහොමද කියලා. ඉතින් ඒක බලමු බෑග්ග්‍රවුන්ඩ් කලර් වෙනස් කරන්න කියලා. මේවා දැන් තාලා තියෙන කලර් එක. ඉතින් අපිට බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එක අපි කියන්නේ ෆොටෝ එකක් ප්ලස් කරන්න පුළුවන්. මේ ෆොටෝස් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ Photoshop Illustrator වගේ මුලින්ම ගැන පොඩ්ඩක් දන්නවා නම් ඉතින් මේ හොඳ කලර් එකක් කියන්නේ හොඳ කලර්ස් බෑග්ග්‍රවුන්ඩ් එකට යන ආකාරය පිළිබඳව ඔයගොල්ලෝ ධර්මයක් ලබලා තියෙනවා නම් ඉතින් ඉමේජ් එක නිර්මාණය කරලා ඔයගොල්ලෝ මෙතන අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ කරන්න යන්නේ ඒක බලන්න කොහොමද කලර් එකක් මෙතන දාගන්න කියලා. කලර් එකක් ඔයගොල්ලෝ පුළුවන් මෙතන සිලෙක්ට් කලර් කියන එක ක්ලික් කරලා මෙතන තියෙන කලර්ස් වලින් කැමති කලර් එක මේ ආකාරයට තෝරන්න. මේ කලර් එක කොහොමද දාන්න කියලා ඔයගොල්ලෝ පේනවා මෙතන කලර් කෝඩ් එකක් වෙනස් වෙනවා. මේ කලර් කෝඩ් එකේ කැරක්ටර්ස් 6ක් තියෙනවා. මේ කැරක්ටර්ස් 6 මේ හැෂ් එකත් එක්කම සාමාන්‍ය අපි CSS එකට ඇතුළත් කරගෙන බලමු අපි මේ කලර් එක දාලා CSS කරලා කොහොමද අපි බ්ලොග් එක අපිට පේන්නේ කියලා. WordPress බ්ලොග් එකට ගිහලා රිෆ්‍රෙෂ් කරගෙන මම කලර් ලෝඩ් කරන්න බැහැ. එතකොට එන්නේ ඔයගොල්ලෝ කලර් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ විශ්ලේෂණ ආකාරය. ඉතින් මේ ආකාරයට පුළුවන් ඔයගොල්ලන්ට ඕන කලර් එකක් ඉමේජ් දාලා ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට කැපි කරන කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉස්සරහට ඇවිල්ලා තියෙන ආකාරයට කියන්නේ පාඨකයන් ආකර්ෂණීය වෙන ආකාරي එකක් මෙන්න ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බෙන්න අපි දැක්කම